මේ හෘදේ මේක කපන්න කලින් මේ එළියෙන් පේන කොටස මේ ටික මේක තමයි කිරීටක දමනිය. කිරීටක දමනියට අදාළව රුධිර කැටි හිර වෙලා අනම්මන වෙලා heart attack ඇති වෙන්නේ මෙන්න මේ දමනියට අදාළ මොකක් හරි ඒ කටයුතු වලදී. දැන් මේ හෘදය මේක උඩින් කපලා තියෙන්නේ. මේකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ රුධිර නාල. මේ තියෙන්නේ රුධිර නාල ගොනුව. ඒතර මේ ලොකු බටයක් තියෙන්නේ ස්ලෝන් බටයක් වගේ මේ ලොකු එක. මේක තමයි සංස්ථානික මහා දමනිය. මෙන්න මේක. මේක මෙහෙම මේකට හයි වෙලා තියෙන්නේ. මේ මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම මේක පේන්න තියෙන අපි අඳින එකෙත් මෙහෙමනේ තියෙන්නේ. මේක ගලවලා අරන් තියෙන්නේ මෙහෙම. හරි. එතකොට දැන් මේ සංස්ථානික මහා දමනිය ඇඟ පුරාම රුධිරය ගෙන යන එක මේක ඇතුලේ දැන් ඇඟිල්ල දාලා බැලියගේ මේක නිකන් ස්මූත් ඒ කියන්නේ සිනිඳු බටයක්. මේකේ කපාට එහෙම නැහැ. හරිද? සාමාන්‍ය බටයක්. හරි? කැමති කෙනෙක්ට බලන්න පුළුවන් මම බලන්න දෙන්න. අපි මේක ඔව් කපලා බලමු. ඇතුළ කපාට තියෙද කියලා. දමනියකුයි ශිරාවකුයි වෙන් කරගන්නේ ශිරාවකට මෙහෙම ඇඟිල්ල දාලා බැලුවොත් නිකන් ඇතුලේ මේ ලේයර්ස් තියෙනවා කපාට. මේක එහෙම නැහැ. හරි? හරි. මේක තව මම මේ කපන්න කලින් මේක බලපු නැති අය ඉන්නවද? මෙන්න මේ කිරීටක දමනිය තියෙන්නේ. කිරීටක දමනියට සමාන්තරව තමයි පළවෙනි කැපුම දාන්නේ. හරිද? මේ ඔයාලා මේ කපනකොට මේක මේ දැනගන්න නිකන් ඔහේ කැපුවාම මේකේ කොටස් හොයාගන්න බෑ. ඇතුලේ තියෙන කොටස් හරියටම බලනවා නම් මෙන්න මේ කිරීටක දමනියට සමාන්තරව කැපුමක් දාන්න ඕන. මෙන්න මෙහෙම සමාන්තර කැපුමක්. අපි එහෙම කැපුමක් දාලා බලමු. එතකොට ඕපන් වෙන්නේ වම් කෝෂිකාව. හරිද? ලොකුම කෝෂිකාව බිත්තිය ගොඩක් ඝනකමින් වැඩි. අපි එතන කැපුමක් දාලා බලමු මේ වම් කෝෂිකාව හම්බෙයිද කියලා. මේකට මේ සාමාන්‍ය ෂාප් මොකක් හරි බ්ලේඩ් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ කිරීටක දමනියට සාපේක්ෂව සමාන්තරව මම පොඩි කැපුමක් දානවා. හොඳේ. තියෙනවා කිරීටක දමනියෙන් තමයි අපි හෘදයේ දිශානතිය හොයාගන්නේ. කිරීටක දමනියට මෙහෙම පහලින් කැපුමක් දැම්මහම සමාන්තරව අපිට පුළුවන් වම් කෝෂිකාව විවෘත කරගන්න. මේ තියෙන වම් කෝෂිකාව මේ ඝනකම් බිත්ති සහිත කුටීරයක්. වම් කෝෂිකාව කිරීටක දමනියට අනික් පැත්තෙන් පොඩි කැපුමක් දැම්මහම සමාන්තරව අපිට හම්බෙනවා දකුණු කෝෂිකාව. දකුණු කෝෂිකාව බිත්තියේ එච්චර ඝනකම් නැහැ. මොකද ඒකේ එච්චර ලොකු පීඩනයක් ඇති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මැද බිත්තියකින් වෙන් වෙලා තියෙන්නේ. මේ මට ඇඟිලි දෙක මේ එකට ගාව ගන්න බෑ ඇතුළට දාලා. මේ එක කුටීරයක් මේ තව කුටීරයක්. රේෂිමේ කුටීර දෙක මේ මේකේ බිත්තිය බලන්නකො ඝනකම වැඩි. මේකේ බිත්තිය ඝනකමින් අඩුයි. ඝනකමින් අඩු බිත්තිය දකුණු කෝෂිකාව. ඝනකමින් වැඩි බිත්තිය මොකද්ද? මේක ඝනකමින් වැඩි බිත්තිය මොකද්ද? වම් කෝෂිකාව. ඇයි වම් කෝෂිකාව බිත්තිය ඝනකමින් වැඩි? ඇඟ පුරාම ලේ යවන්න එපා. ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න එපා. ඒකට ලොකු පීඩනයක් දෙන්න ඕන හින්දා ඒක බිත්තිය ඝනකම වැඩි. දැන් මම මේක මෙහෙම මෙතනින් විවෘත කරන්න හදන්නේ. අපිට බලා ගන්න පුළුවන් අභ්‍යන්තරේ කොහොමද පේන්නේ කියලා. හරිද? අන්තර් කෝෂික ආවාරය කියන එක තමයි මේ මැද තියෙන්නේ. මේකෙන් මේක පැත්ත බලන්න මේ පැත්තේ රතු පාට මේ ලේ තිබ්බෙත් මේ පැත්තෙමනේ. හරි. ඊට මේ අනිත් පැත්ත මේ පැත්තේ මේ බිත්ති දෙකේ ඝනකම් දෙක පේනවා. මේක ඝනකම් දෙක පැහැදිලිද? ඔව් සර්. මේක මහත. මේ පැත්තේ එක මහතයි නේ. හරි. සමහරුන්ගේ අහලා තියෙනවද heart එකේ හිලක් තියෙනවා කියලා. එයාලගේ මේ බිත්තිය තමයි හිල තියෙන්නේ. එතකොට කරන්නේ මේක ඔපරේෂන් කරලා මේ හිල ඒ අදාළ එක මහලා දාන්න පුළුවන්. හරි. එහෙම තමයි කතන්දරේ. දැන් මේ උඩ තියෙන්නේ මේ ඕන්දම කපාට පෙන්වන්න හදන්නේ. මේ තියෙන්නේ මේ ගිහින් මේ ලණු වගේ හයි වෙලා තියෙන්නේ. මේක තමයි කපාටේ. ලේ මේ පල්ලට ගියපු ගමන් කපාටේ වැහිලා යනවා. හරි. ඊට පස්සේ මේ පැත්තෙත් එහෙමයි. ඒ වගේම මේ පේනවද? මේ ඇතුලේ බලන්නකො මේ මෙතන මේ කපාටයක් තියෙනවා. දැන් මෙතනින් ඇඟිල්ල දාලා බලන්න කොහෙන්ද එළියට එන්නේ කියලා. මේ. හරිද? ඒ කියන්නේ කොහෙන්ද? උත්තර මහාවේ. නෑ.
මේ මොකද්ද මේ? වම් පැත්තනේ. වම් පැත්තෙන් මොකක්ද එළියට එන්නේ? සංස්ථානික මේ සංස්ථානික මහා ධමනිය එනවා. මේ තියෙන්නේ. හරිද? අනිත් පැත්තෙන් ඇඟිල්ල දැම්මහම පුප්පුෂීය ධමනියෙන් එළියට එන්න ඕනේ. බලමු. කොහෙන්ද එළියට එන්නේ කියලා. බැලුම් බෝලයක් එකක් එළියට. එහෙනම් ඒක මොකද්ද? ඔතනින්ද පෙනහළු පෙනහළු. හරිද? ඒ ඇඟිල්ල දාලා බලන්න පුළුවන් කොහෙන්ද එළියට එන්නේ. එතකොට එහෙම තමයි රුධිර නාල දෙක හඳුනගන්නේ. මේකෙන් ඇඟිල්ල දාලා බලන්න කොහෙටද මේක යන්නේ කියලා.